ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා වන යෝජනාව දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගන්න ලැබ ඇති මන්නාරම් දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති 3ක් සැලසුම් කරලා තියෙනවා. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවණි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබුවා. අනෙක් ව්‍යාපෘති දෙක වන වින්ස්කේප් මැනා ප්‍රයිවට් ලිමිටඩ් මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතිය සහ හේලිස් ෆෙන්ටන්ස් මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මාසයේදී සහ 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික සහ සමාජීය ගැටලු සැලකිලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ගරු ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව බලශක්ති ඇමතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදුව යනෝ කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කළා. යනුව මේ සුළං විදුලි ව්‍යාපෘති තුනට අමතරව මෙතනින් එහාට මන්නාරම් දූපත ආශ්‍රිතව මහජනතාවගේ කැමැත්තකින් තොරව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කළා.